ඔන්න පුංචි දුවේ පුතේ අපිට මුලින්ම රූපයක් දීලා තියෙනවා. අපි දැන් මේ රූපයේ තියෙන ත්‍රිකෝණ ගණන සොයන්නයි යන්නේ. අපි මුලින්ම නිකන් ගණන් කරලා බලමු. ඔයාලට පේනවා ඇති මෙන්න මේ ලොකු ත්‍රිකෝණය. 1යි. ඊළඟට මෙන්න මේ පුංචි ත්‍රිකෝණය. 2යි. ඊළඟට මෙන්න මේ පුංචි ත්‍රිකෝණය 3යි. එතකොට ඔක්කොම ත්‍රිකෝණ මේ රූපේ තියෙනවා 3ක්. අපි දැන් ලේසි ක්‍රමයකින් මේ රූපේ තියෙන ත්‍රිකෝණ ගණන සොයමු. මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ පේන්න තියෙන පුංචි ත්‍රිකෝණ වලට පිළිවෙලින් අංක දාගන්න ඕනේ. 1 2. දැන් මේ දාගත්ත ඉලක්කම් පැත්තකින් ලියලා එකට එකතු කරගන්න ඕනේ. 2යි 1යි එකට එකතු වුණාම උත්තරේ 3යි. එහෙනම් මේ රූපේ තියෙන ත්‍රිකෝණ ගණන 3යි. අපිට කලින් ගණන් කරාමත් ඒ උත්තරේම ආවා. එහෙනම් ඔන්න අපි තවත් උදාහරණයක් බලමු. අපි කලින් කරා වගේ මේ පේන්න තියෙන පුංචි ත්‍රිකෝණ වලට පිළිවෙලින් අංක දාගන්න ඕනේ. 1 2 3. දැන් අපි මේ දාගත්ත ඉලක්කම් පැත්තකින් ලියලා එකතු කරගන්න ඕනේ. 1 2 3. දෙකට එකක් එකතු වුණාම 3යි. 3ට තව 3ක් එකතු වුණාම උත්තරේ 6යි. එහෙනම් මේ රූපයේ ත්‍රිකෝණ ගණන 6යි. දැන් අපි බලමු කොහොමද මේ 6 ආවේ කියලා. ඔන්න බලන්නකෝ. මෙන්න මේ ලොකු ත්‍රිකෝණේ 1යි. ඊළඟට මේ පුංචි ත්‍රිකෝණේ 2යි. ඊළඟට මේ තවත් පුංචි ත්‍රිකෝණයක් තියෙන්නේ 3යි. මෙන්න මේ පුංචි ත්‍රිකෝණෙත් එක්ක 4යි. ඊළඟට ඔන්න බලන්න මේ පුංචි ත්‍රිකෝණෙයි මේ පුංචි ත්‍රිකෝණෙයි එකතු වුණාම තවත් ත්‍රිකෝණයක් හැදෙනවා. එතකොට 5යි. ඊළඟට මේ ත්‍රිකෝණෙයි එකතු වුණාම තවත් ත්‍රිකෝණයක් හැදෙනවා. එතකොට ඔක්කොම ත්‍රිකෝණ 6යි. එහෙනම් අපිට මේ ආපු උත්තරේ හරි කියලා පේනවා. මං හිතනවා පුංචි ඔයාලට මේ කියපු ක්‍රමේ තේරෙන්න ඇති කියලා. එහෙනම් ඔන්න අපි තවත් උදාහරණයක් බලමු. පුංචි ඔයාලත් ගෙදර ඉඳගෙන මේක හදන්න උත්සාහ කරන්න. හරි. දැන් අපි මුලින්ම මොකද කරන්නේ? මේ පේන්න තියෙන පුංචි ත්‍රිකෝණ වලට පිළිවෙලින් අංක දාගන්න ඕනේ. 1 2 3 4. දැන් අපි මේ දාගත්ත අංක පැත්තකින් ලියලා එකතු කරමු. 1 2 3 4. ඔන්න අපි මේ ඉලක්කම් ටික එකතු කරන්නයි යන්නේ. දෙකට එකක් එකතු වුණාම උත්තරේ 3යි. 3ට 3ක් එකතු වුණාම 6යි. 6ට 4ක් එකතු වුණාම 10යි. එහෙනම් මේ රූපයේ තියෙන ත්‍රිකෝණ ගණන 10යි. දැන් අපි බලමු මේ ආපු උත්තරේ හරිද කියලා. ඔන්න බලන්නකෝ. මේ ලොකු ත්‍රිකෝණේ 1යි. මේ පුංචි ත්‍රිකෝණේ 2යි. මේ පුංචි ත්‍රිකෝණේ 3යි. මේ පුංචි ත්‍රිකෝණේ 4යි. මේ පුංචි ත්‍රිකෝණේ 5යි. ඊට පස්සේ මේ පුංචි ත්‍රිකෝණ දෙක එකතු වෙලා 6යි. මේ පුංචි ත්‍රිකෝණ දෙක එකතු වෙලා 7යි. මේ පුංචි ත්‍රිකෝණ දෙක එකතු වෙලා 8යි. ඊට පස්සේ
මේ පුංචි ත්‍රිකෝණ 3ක් එකතු වෙලා හැදෙනවා තව ත්‍රිකෝණයක් 9යි. ඊට පස්සේ මේ පුංචි ත්‍රිකෝණ 3 එකතු වෙලා හැදෙනවා තව ත්‍රිකෝණයක් ත්‍රිකෝණ 10යි. ඒ විදිහට තමයි ත්‍රිකෝණ 10 හැදෙන්නේ. එහෙනම් විභාගයට ගිහිල්ලා මෙහෙම ගණිද්දි අපිට පැටලෙන්න පුළුවන්. ඒ හින්දා අපි මේ ලේසි ක්‍රමය භාවිතා කරන්න ඕනේ. මං හිතනවා පුංචි දුවාල පුතාලට මේක හොඳට තේරෙන්න ඇති කියලා. මේ වගේ ගණන් නැවත නැවත ගෙදරදී අභ්‍යාස කරන්න. ඒ වගේම කියන්න ඕනේ වැදගත් දෙයක් තමයි මෙන්න මේ කෙටි ක්‍රමය අදාළ වෙන්නේ මේ ආකාරයට ත්‍රිකෝණ පිහිටන අවස්ථාවලදී විතරයි. විභාගයේදී මෙන්න මේ විදියට ත්‍රිකෝණ ගණන සොයන්න එනවා. හැබැයි මේ වගේ අවස්ථාවලදී අපි කලින් කියලා දුන්න කෙටි ක්‍රමය භාවිතා කරන්න බැහැ. එහෙනම්